ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම. ඉතින් ඔන්න සුපුරුදු පරිදි හෙළසිරිත නාලිකාව තුළින් ඉතා වැදගත් මාතෘකාවක් තමයි අදත් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. වීඩියෝ එකට යන්න කලින් පුංචි මතක් කිරීමක් කරනවා. තාමත් මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එකත් click කරන්න. ඒ වගේම like එකක්, comment එකක් දාගෙන යන ගමන් තව කෙනෙකුට බලන්න share කරන්න අමතක කරන්න එපා. හරි. එහෙනම් අපි යමු වීඩියෝ එකට. ඉතින් අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි කවුරුත් දන්න ෂණික ආහාර ගැන. එහෙම නැත්නම් fast food, junk food කියලාත් කියනවා. ඉතින් මේවා කොහොමද අපේ ශරීරයට බලපෑම් ඇති කරන්නේ? මේවා නිසා අපේ ශරීරයට මොන වගේ දෙයක් සිද්ධ වෙයිද කියන දේ ගැන තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අද සමාජයේ කාන්තාවන් වැඩි පිරිසක් කාර්යබහුල ජීවිතයක් ගත කරන්න ගොඩක් අය ගත කරන්නේ කාර්යබහුල ජීවිතයක්. ඉතින් ඔවුන් වැඩි දිනෙකුත් තමාගේ පවුලේ ආහාර වේල් සම්බන්ධයෙන් යොමු කරන අවධානය යම් මට්ටමක අඩුවීමක් දක්නට තියෙනවා. ඒ වගේම තමාගේ වාගෙම රැකියාවට යන තම ස්වාමි පුරුෂයාගේ, පාසල් යන දුවාගේ පුතාගේ වගේ සියලු පවුලේ අයගේ ආහාර වේල් සකස් කරද්දී ඇයට කාලය ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඉතින් මෙන්න මේ නිසා බොහෝ විට ක්ෂණික ආහාර එහෙම නැත්නම් fast food වලට වැඩි අවධානයක් යොමු කරලා තියෙනවා. ඉතින් මේකට හේතු වශයෙන් දැරිය හැකි මිලකට ලබාගත හැකි වීම, ඒ වගේම ඕනෑම වෙලාවක අපට නිවසට උනත් ගෙන්න ඇනවුම් කරලා ලබාගත හැකි වීම, ඒ වගේම ප්‍රණීත රසයකින් යුක්ත වීම වගේ කරුණු නිසා මේකට යොමු වීමේ අවධානම වැඩි වෙලා තියෙනවා. නමුත් මේ ක්ෂණික ආහාර එහෙමත් නැත්නම් මේ fast food අපේ ශරීරයට අහිතකර දෙයක් බව කොයි කවුරුත් අසා තියෙනවා. එසේම මේ ගැන කොච්චර දැනුවත්වත් ආපන ශාලාවකට අපි ගොඩ වෙනකොට එහි තිබෙන නොයෙක් ආකාරයේ ආහාර දැක්කම ඒක රස විඳින්න ඕනම කෙනෙකුට හිතෙනවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවද ක්ෂණික ආහාර වශයෙන් හඳුන්වන්නේ අවශ්‍ය ප්‍රමාණයට පෝෂක පදාර්ථ නොලැබෙන ශරීරයට අහිතකර සංඝටක බහුලව පිළියෙල කර ඇති ආහාර. ඒවා shorties, pizza, rolls, pastry, cutlet, බනිස් වර්ග, noodles, ඒ වගේම බීම වර්ග වැනි දේවල් හඳුන්වන්න පුළුවන්. ඉතින් කනගාටුවට කාරණ වෙන්නේ අද ලොකු කුඩා සෑම කෙනෙක්ම මේ ක්ෂණික ආහාර වලට ඇබ්බැහි වීමක් වෙලා තියෙනවා. මොකද මේ වගේ තියෙන මේ ප්‍රණීත රසය නිසා. කෙසේ වෙතත් අපි මේ දිව පෙනවීමට අපි මේ ගන්න කෙටි ආහාර කාලයක් තුළදී අපට විවිධ අතුරුඵල ගෙන දෙන්නක් බව ලොකුවට කවුරුත් හිතන්නේ නැහැ. ඉතින් මේ ක්ෂණික ආහාරවල ලුණු, තෙල්, ඒ වගේම සීනි බහුලව අඩංගු වෙනවා. මේ විටමින්, ಖನಿජ ලවණ සහ කෙඳි කියන දේවල් ගොඩක් අඩුයි. ඒ නිසා ක්ෂණික ආහාර වේලක් තුලින් ලැබෙන්නේ අසමතුලිත පෝෂණයක්. ඉතින් ඒක නිසා අපේ ශරීරයේ විවිධ බලපෑම් ඇති කරනවා. අපි ඒවා එකින් එක බලමු. ඉතින් මේ ක්ෂණික ආහාර හෝමෝන අසමතුලිතතාව මතුවීමට හේතුවක් වෙන්න පුළුවන්. මොකද ක්ෂණික ආහාර ශරීරයේ නිවැරදි හෝමෝන මට්ටමට බලපෑම් එල්ල කරලා ඒවා වෙනස් කරලා විශේෂයෙන්ම ඉන්සුලින්, ලෙප්ටින් වැනි හෝමෝන වල ක්‍රියාකාරීත්වය වෙනස් කරනවා. මේ හෝමෝන ආහාර රුචිය සහ පරිවෘත්තීය ක්‍රියාවලිය නියාමනය කරන හෝමෝන. ඉතින් පමණට වඩා සීනි, මේදේ අඩංගු ආහාර ගැනීමෙන් ඉන්සුලින් ප්‍රතිරෝධ වීම, ඊට පස්සේ ලෙප්ටින් ප්‍රතිරෝධය ඇති වී ශරීරයේ බර වැඩි වීම, පරිවෘත්තීය ක්‍රියාවලියේ ආබාධ ඇතිවීම, ඒ වගේම ප්‍රජනක සෞඛ්‍ය ගැටලු ඇතිවීම වැනි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ වගේම මනෝභාවයේ අක්‍රමිකතා මතුවෙන්න පුළුවන්. ක්ෂණික ආහාර මානසික සෞඛ්‍යයට සැලකිය යුතු ඍණාත්මක බලපෑම් ඇති කරනවා. ඒවා අපි නොදැනුවත්වම අපේ ශරීරයට සිදුවන දේවල්. ක්ෂණික ආහාර වැඩිපුර ලබා ගැනීමෙන් මානසික අවපීඩනය, ඒ වගේම කාංසාව, මනෝභාවය වෙනස් වීම වැනි අවදානම් මතුවීමේ හැකියාවක් තියෙනවා. මනෝභාවයේ ස්ථාවරත්වය දුර්වල වෙන්න ක්ෂණික ආහාර හේතු වෙන්න පුළුවන්. ඒ වගේම පෝෂණ ඌනතා ඇතිවීම, ක්ෂණික ආහාර ලබා ගැනීම හරහා අපේ ශරීරයට ලැබෙන්න අවශ්‍ය විටමින්, ಖನಿಜ ලවණ, තන්තු වගේ අත්‍යවශ්‍ය පෝෂ්‍ය පදාර්ථ ලැබීම අඩුවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ වෙනුවට සෞඛ්‍යයට අහිතකර මේදය, සීනි ආදිය තමයි, සීනි, ලුණු ආදිය තමයි වැඩිපුර අපේ ශරීරයට ඇතුල් වෙන්නේ. ඉතින් මේ පෝෂණ ඌනතාවයන්
ඇති කරන්නත් සමස්ත සෞඛ්‍යයට සහ ජීව ශක්තියට බලපෑම් ඇති කිරීමට මේ ක්ෂණික ආහාර හේතුවක් වෙනවා. ඊළඟට තරබාරුකම සාමාන්‍යයෙන් ක්ෂණික ආහාරවල වැඩි කැලරි ප්‍රමාණයක් අඩංගු අධික ලෙස ආහාරයට ගැනීමෙන් පහසුවෙන්ම බර වැඩිවීමක් සිදු වෙනවා. ඒ ප්‍රතිඵලයක් විදියට දියවැඩියාව, හෘද රෝග, අධිරුධිර පීඩනය වගේ ඒ වගේම සංධ්‍යාශ්‍රිත ගැටලු රාශියකට මුහුණ පෑමට සිද්ධ වෙනවා. ඊළඟට ශරීර ශක්තිය පිරිහීම ක්ෂණික ආහාරවල සිරුරට අවශ්‍ය වන පෝෂ්‍ය පදාර්ථ අඩංගු වෙන්නේ නැහැ. ඉතින් මේ නිසා දවස පුරා තිරසාර ශක්ති මට්ටමක් සැපයීමට ක්ෂණික ආහාර සමත් වෙන්නේ නැහැ. ඉතින් මෙහි ප්‍රතිඵලයක් විදිහට ආහාර ලබාගෙන ටික වෙලාවක් යනකොට ශාරීරික ශක්තිය පිරිහෙනවා. මානසික යහපැවැත්ම අඩු වෙන්න සහ ඒ වගේම එදිනෙදා රාජකාරීවල ඵලදායීතාවය ඍණාත්මක අතට හැරෙන්නත් මේක හේතුවක් වෙන්න පුළුවන්. තෙහෙට්ටුව, අප්‍රාණික ගතිය වැනි දේන් පීඩා විඳින්නට පවා සිද්ධ වෙනවා. ඊළඟට දන්ත ගැටලු ඇතිවීම ක්ෂණික ආහාරවල වැඩිපුර අඩංගු වන සීනි, ඒ වගේම පිෂ්ඨය ආදී දේවල්. ඉතින් මේ ආහාර පාන නිතර පරිභෝජනය කිරීමෙන් දත්වල එනමලයට හානි සිද්ධ වෙන්න පුළුවන්. මුඛයේ හානිකර බැක්ටීරියා වර්ධනය වැඩි වෙන්න පුළුවන්. මේකේ ප්‍රතිඵලයක් විදියට දන්ත ගැටලු ඇතිවීමේ අවදානමක් ඇති වෙන්න පුළුවන්. ඊළඟට ආහාර දිරවීමේ ගැටලු ඇතිවීම ආහාර දිරවීමට උපකාරී වන තන්තු ක්ෂණික ආහාරවල අඩංගු වෙන්නේ නැහැ. ඉතින් තන්තු නොමැතිකම නිසා ආහාර මේ ක්ෂණික ආහාර වැඩිපුර ලබා ගැනීමෙන් මලබද්ධය, ඒ වගේම බඩ පිපීම ඇතුළු ආමාශික ආන්ත්‍රික රෝගී තත්ත්වයන් වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඊළඟට බලමු කෙස් කලඹේ ඇති වෙන ගැටලු. හිස කෙස්වල නිරෝගී වර්ධනයට අවශ්‍ය වන විටමින්, ಖನಿජ ලවණ ඇතුළු පෝෂ්‍ය පදාර්ථ ක්ෂණික ආහාරවල අඩංගු වෙන්නේ නැහැ. ඉතින් හිස කෙස්වල සෞඛ්‍යයට අත්‍යවශ්‍ය වන විටමින් A, C, D, E, සිංක්, යකඩ, ඒ වගේම ප්‍රෝටීන් නොලැබී යාමෙන් හිස කෙස් තුනී වී යාම, ඒ වගේම පහසුවෙන් කැඩී යාම, ඒ වගේම වර්ධනය අඩාල වීම වගේ ගැටලු මතුවෙන්න පුළුවන්. ඉතින් ක්ෂණික ආහාර මගින් හෝමෝන අසමතුලිතතා මතුවන අතර ඒකේ ප්‍රතිඵලයක් විදියට තට්ටේ පෑදීම සිද්ධ වෙන්නත් පුළුවන්. ඉතින් ඕගොල්ලෝ හිතලා බලන්න මේ ආදී නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් අපේ ශරීරයට හිසකෙස්වල සිට පාදාන්තය දක්වාම ඒ වගේම අභ්‍යන්තර අවයව වලටත් නොයෙකුත් ගැටලුකාරී තත්ත්වයන් ඇති කරනවා. ඉතින් මෙවැනි ගැටලුකාරී තත්ත්වයන් වලට මුහුණ දෙනවද, එහෙම නැත්නම් අපි එකෙන් මිදෙනවද කියන තීරණය ඔබ සතුයි. ඉතින් ඔයගොල්ලන්ට තේරෙන්න ඇති අපිට මේ ක්ෂණික ආහාර ඉතාමත් රසවත්, ඉතාමත් ප්‍රණීතයි. නමුත් ඒ ක්ෂණික ආහාර ලබා ගත්තම අපේ ශරීරයේ හිසගෙස්වල ඉඳලා පාදාන්තය දක්වාම ඒ වගේම අපේ ශරීරයේ අභ්‍යන්තර අවයව වලට මොනතරම් බාධාවන් ඇති කරනවද, මොනතරම් බලපෑම් ඇති කරනවද කියන එක ගැන. ඉතින් අපි දන්නා සමහර තරුණ වයසේ දරුදරියන් අද නිතරම මේ ක්ෂණික ආහාර වලට හුරු වෙලා ඉන්නවා. ගෙදර බත් එක උයලා තිබුණා, තම බත් එක බෙදුවා, තමයි මට ඕවා කන්න බෑ, රයිස් එකක් ඕනේ, කොත්තුවක් ඕනේ, එහෙම නැත්නම් පීසා එකක් ඕනේ ආදී වශයෙන් නිතර ඒ දේවල් වලටම ඇබ්බැහි වෙලා ඉන්න දුවදරුවන් ඉන්නවා. ඉතින් වැඩිහිටි අපිට පුළුවන් අපේ මේ දුවදරුවන් ඒ වගේම ඉදිරි පරම්පරාව මේවල් වලට ඇබ්බැහි වීම, මේ වගේ මේවා අන්තිමට අපිට පිළිකා තත්ත්වයන් දක්වා වර්ධනය වෙන්න පුළුවන්. ඉතින් අපි ඒ තත්ත්වයන්ගෙන් මුදවා ගන්න අපේ ඉදිරි පරම්පරාවට මේ දේවල් කියලා දෙන්න හැකියාවක් තියෙන්න ඕනේ. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන් හැම දෙනාටම ඉතාමත් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. ඉතින් ඒ වගේම මේ දැනුම අනිත් අය සමග බෙදා ගන්න, වීඩියෝ එක ෂෙයා කරන්නත් අමතක කරන්න එපා. ඉතින් සියලු දෙනාටම වාසනාවන්ත සුබ අනාගතයක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මාත් එක්ක එකතු වෙන හැම දෙනාටම ස්තුතියි. ගිහින් එන්නම්. බයි.